අයිබෝවන් ඉඟුරු බීජ අපි ගලවට පටන් ගත්තා. ඔන්න ඔය විදිහට තමයි අපි ඉඟුරු බීජ ගලවගන්නේ. උදැල්ලක ආධාරයෙන් මුලින්ම ඉඟුරු පඳුර අපි ගලව ගන්නවා. ඊට පස්සේ ඉඟුරු ගස් ටික අයින් කර ගන්න ඕන. ඉඟුරු අලෙන් ඉඟුරු ගස් ටික අයින් කර ගන්නවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ඉඟුරු ගස් වල තියෙන මඩ ටික සුද්ධ කරන්න ඕන. මොකද මේ අපි මේවා බීජ ඉඟුරු වලට දෙන්නේ. එතකොට ඒකේ තියෙන මඩ ටික සහ මව් වලේ විශේෂයෙන් අයින් කරනවා. මොකද මව් වලේ අපි ආය වගා කරන්න ගන්නේ නැති නිසා. ඉතින් මව් වලේ පාවිච්චි කරන්න හොඳයි. පරිභෝජනයට ගන්න හොඳයි. ඉතින් ඒක නිසා ඒක අපි අයින් කර ගන්න ඕනේ. මේ විදිහට අපි දැන් ගස් ටික වෙන් කර ගන්නවා ඉඟුරු අල වලින්. දැන් මේකේ මඩ ගොඩක් එක්ක ඇවිල්ලා තියෙන නිසා සම්පූර්ණයෙන්ම ඉඟුරු වල ඇතුළට ගිහිල්ලා තියෙන මඩ ටික ඉවත් කරගන්න තමයි අපි නැවත මේක ශේෂ්ත්‍රය අපි හදන්න ගන්නෙ. ඉතින් ඉඟුරු බීජ අවශ්‍යයි ඉන්නවනම් WhatsApp නම්බර් එක තියෙනවා මගේ WhatsApp මෙසේජ් එකක් දාන්න. ඇවිල්ලා ගන්නත් පුළුවන්. අපි ගලේ වෙලා ඉන්නේ. ඉතින් ඇවිල්ලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ගෙන්න ගන්නත් පුළුවන්. courier service එක හරහා ගෙන්න ගන්නත් පුළුවන්. දැන් මේ විදිහේ අපි ඔක්කොම පස් ටික අයින් කර ගන්න ඕනේ සම්පූර්ණයෙන්ම. බීජ වලට ගන්නකොට අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. අඩුම තරමේ මාස 11ක්වත් සම්පූර්ණ වෙච්ච වගාවකින් බීජ ඉඟුරු ගන්න. මොකද දළු ඉඟුරු අපි ගත්තොත් ඒවා නරක වෙන්න බලනවා. හරියට සාර්ථක වෙන්නේ නැති නිසා.